හෙලෝ යාළුවනේ අද අපි බලමු ChatGPT කියන්නේ මොකක්ද කියලා. ChatGPT WhatsApp එකට කොහොමද ඇඩ් කරගන්නේ කියලා මම අද ඔයගලන්ට මේ වීඩියෝ එකකින් කියලා දෙනවා. ඉතින් ChatGPT කියන්නේ AI language model එකක්. හරියට කියනවා නම් සාමාන්‍ය මිනිස්සෙක් වගේ අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න මේ AI එකට පුළුවන්. ස්කූල් එකේ වැඩවලට, කැම්පස් එකේ වැඩවලට අපිට මේ ChatGPT පාවිච්චි කරන්න පුළුවන්. මේ AI එක නිසා ලේසියෙන්ම අපේ වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ ChatGPT WhatsApp එකට ඇඩ් කරගන්නේ කියලා. ඔයාලට මේක කලින් යූස් කරන්න පුළුවන් උනේ වෙබ් එකෙන්. හැබැයි දැන් අපිට පුළුවන් ChatGPT WhatsApp එකටම ගන්න. අපි දැන් බලමු කොහොමද ChatGPT WhatsApp එකට අරගෙන අපි පාවිච්චි කරන්න කියලා. මුලින්ම ඔයාගේ WhatsApp එක ඕපන් කරගන්න මේ විදිහට. මම මගේ WhatsApp එක මේ විදිහට ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ WhatsApp එකේ නම්බර් සේව් කරලා තියෙන තැනට යන්න ඕනේ. මෙතන පහළ තියෙනවා ධන ලකුණක්. ඔයා ඒ ධන ලකුණ ටච් කරගන්න. ඔයා මෙන්න මේ ධන ලකුණ ටච් කරගෙන ඔයාගේ නම්බර් සේව් කරපු තැනට යන්න ඕනේ. මම මේ විදිහට ඒක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයා මේකේ සර්ච් බාර් එක ටච් කරගන්න. මම මේ විදිහට ඒක ටච් කරගන්නවා. ඔයා මෙන්න මේ නම්බර් එක මෙතන ටයිප් කරගන්න ඕනේ. මම මේ නම්බර් එක දැනට පෙන්නන්නේ නැහැ YouTube එකේ නීති නිසා. ඔයාලට මේ නම්බර් එක ඕනේ නම් මට WhatsApp message එකක් දාන්න. මම WhatsApp නම්බර් එක පහලින් දාලා තියන්නම්. ඊට පස්සේ ඔයා නම්බර් එක ටයිප් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් ChatGPT කියලා වැටෙනවා. එතනම දකුණු අත පැත්තේ තියෙනවා chat කියලා එකක්. ඔයා ඒ chat කියන එක මේ විදිහට ඕපන් කරගන්න ඕනේ. මම ඒක මේ විදිහට ඕපන් කරගන්නවා. ඊට පස්සේ මම මේකට hi කියලා message එකක් දානවා. මේකේ තියෙන ලොකුම වාසිය තමයි අපිට මේකත් එක්ක සිංහලෙන් message කරන්න පුළුවන්. අපිට නැත්තම් ඉංග්‍රීසි වලින් කලින් තිබ්බ message කරන්න. අපිට මේ ChatGPT එක්ක සිංහලෙන් message කරලා අපිට ප්‍රශ්න අහගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විතර reply එකක් ආවා. අපි hi කියලා දාමු message එකට. දැනට අපි මේකට සිංහලෙන් message එකක් දාලා බලමු කොහොම reply එකක්ද අපිට දෙන්නේ කියලා. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා. ඒකට මොන වගේ reply එකක් අපිට දෙයිද කියලා අපි දැන් බලමු. මම මේකට කියනවා මට ශ්‍රී ලංකාව ගැන වචන 50ක රචනාවක් දෙන්න කියලා. අපි බලමු මේකට මොන වගේ reply එකක් මට ලැබෙයිද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට වචන 50ක රචනාවක් ChatGPT එකෙන් අපිට ලියලා ඉවලා තියෙනවා. ඉතින් මේක ගොඩක්ම වැදගත් ඉගෙන ගන්න ළමයින්ට. ඔයත් මේක try කරලා බලන්න. ඔයාලට මේක link එක ඕනි නම් මට WhatsApp message එකක් දාන්න මම link එක එවන්නම්. ඉතින් ඔයාලට මේක මේ විදිහට ඕන දෙයකට භාවිතා කරන්න පුළුවන් කැම්පස් එකේ වැඩවලට, ස්කූල් එකේ වැඩවලට, ඔයා YouTube කරනවා නම් YouTube එකේ වැඩවලට, ඔයාගේ business එකේ වැඩවලට මේ ChatGPT එක ඔයාලට ඕන විදිහකට භාවිතා කරන්න පුළුවන්. ඔයත් මේක try කරලා බලන්න. එහෙනම් අදට වීඩියෝ එක නවත්තනවා. අලුත් වීඩියෝ එකකින් ආයෙ දවසක හමු වෙමු. channel එක subscribe කරගෙන bell icon එක click කරගෙන යන්න.